යූත් වෙල් අපගේ YouTube channel එක වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඉතින් අදත් වෙනද වගේම අලුත්ම මාතෘකාවක් ගැන කතා කරන්න තමයි අපි සැරසෙන්නේ. ඒ තමයි අද සමාජයේ බොහෝ දෙනා කතා කරන බය නමුත් කතා කළ යුතුම මාතෘකාවක්. ඒ තමයි ලිංගිකත්වයේ උදෙසා ගෞරවනීය sannivedana. ඉතින් අපිත් එක්ක ඒ ගැන කතා කරන්න අද ඇවිල්ලා ඉන්නේ අපේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි වෛද්‍ය ඉන්දිකා සෙනවිරත්න මහත්මිය. ආයුබෝවන් වෛද්‍යතුමනි. සුබ උදෑසනක් සංජන. ඔව්. සංජන ඔයා කිව්ව කතාව ඇත්ත. මේ ලිංගිකත්වයේ ඇතුලේ තියෙන ගෞරවනීය sannivedanaya කියන එක ලෝකයේ අනිත් රටවල් එක බලනකොට මේ දකුණු ආසියාතික රටවල් වල, කියන්නේ ඉන්දියාව, මේ ලංකාව වගේ අපේ රටවල් ඇතුලේ කතා කරන ප්‍රමාණය හරිම අඩුයි. නමුත් අපි ඒක ගැන ගොඩක් කතා කරන්න ඕනි දෙයක්. මේ මේ කතා නොකිරිල්ල හින්දාම තමා සංජන මේ ලංකාව වගේ රටවල් ඇතුලේ මේ දික්කසාද ප්‍රමාණය මේ තරම් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඩොක්ටර් අපි පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරගමු නේද? මොකක්ද මේ ලිංගිකත්වයේ උදෙසා ගෞරවනීය sannivedana කියන්නේ කියලා? ඔව් සංජන, අපි මෙහෙම කියමුකෝ. අපි ජීවත් වෙනකොට අපි ගොඩක් සම්බන්ධතා ඇති කරගන්න ඕනේ. දෙමව්පිය දූ දරුවෝ, එතකොට ස්වාමියා බිරිඳ, වැඩිහිටියෝ, ඊට පස්සේ සහෝදර සහෝදරියෝ, මෙන්න මේ විදිහට. මේ ඇතුළෙන් ස්වාමියා හා බිරිඳ ඇතුළේ තියෙන මේ ලිංගික සම්බන්ධතාවය ජීවිතයක් තෘප්තිමත් කරන්නත් ජීවිතයක් නැති කරන්නත් බලපාන ප්‍රධාන සාධකයක්. එතකොට මේ සංජන, මේ ලිංගික සම්බන්ධතාවයන් ඇතුළේදී මනා sannivedanaya කියන දෙයක් තියෙනවා. මෙන්න මේ මනා sannivedanayak පවත්වා ගැනීම කියන දේ තමා මේ ගෞරවනීය sannivedanayak කියලා අපි කියන්නේ. දැන් එතකොට මේ ගෞරවනීය ලිංගික sannivedanayak ඇතුලේ තියෙන්නේ අනිකාගේ කැමැත්ත පිළිබඳව දැනගන්නවා. එකිනෙකා අතර විවෘතව අදහස් අවංකව කතා බහ කරලා හඳුන ගන්නවා කියන එක. ඒ වගේම තමයි අනිත් කෙනාට තියෙන සීමාවන් අපි හඳුන ගන්නවා. ඒ සීමාවන් වලට අපි ගරු කරන්න ඕනේ. දැන් අපි මෙහෙම ගමුකෝ සංජන. දැන් අපි දැන් ওই ලොකු ප්‍රශ්නයක් තමයි මම දැනගන්න. ඔය ගොඩක් වෙලාවට මේ කාන්තාවන්ට දැන් ආර්තව කාලේ තියෙනවනේ. දැන් ආර්තව කාලයේදී කාන්තාවෝ කැමති නෑ. යාළුවට කේන්ති යනවා. ඒක යාළුවගේ හෝමෝනත් එක්ක එන බලපෑම. යාළුවට කේන්ති යනවා. මේ වගේ ප්‍රශ්න. නමුත් ගොඩක් දැන් මට එන ඔය මම ලබලා දෙන උපදේශන ඇතුළේදී මට ආපු ප්‍රශ්නයක් තමයි දැන් එයාගේ ස්වාමියාල මේ ආර්තව කාලයේදීත් එයාලට මේ ලිංගිකව හැසිරෙන්න ඕනි කියන එක. ඒක කාන්තාවට ලොකු ප්‍රශ්නයක් නේ. මෙහෙම බෑ. විවිධ සීමාවන් තියෙනවා. දැන් මේක සීමාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් නේ. ඒතකොට මෙන්න මේ සීමාවට අපි ගරු කරන්න ඕනේ. ඒ වගේම තමයි ගෞරවනීය අනිකාට සමතැනක් දෙන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට ලංකාව වගේ සමාජයක් ඇතුලේ වෙන්නේ පිරිමි කෙනා මූලිකයි. පිරිමි කෙනාට ඕනේ කොහොමද? ඒ විදිහට තමයි කාන්තාව ලිංගිකව එක්වෙන්නේ. වැඩි කතා කරන්න බයයි. අපි මේක ගැන ඉස්සරහට කතා කරමු. මේ කාරණාව ගැන අපි ගොඩක් කතා කරන්න ඕනේ. ඒ වගේම තමා අනිත් එක්කිනාට සවන් දෙන්න ඕනේ. හොර මේ හැමදේම ඇතුළත් වෙන්නේ මේක ඇතුළට. මේ සවන් දීම කියන එක ඇතුළට. මේ එයාගේ සීමාවන්, එයාගේ ආශාවන්, එයාගේ කැමැත්ත අකමැත්ත, මේ හැමදේම කියන දේවල් අපි හොඳට සවන් දෙන්න ඕනේ අනිත් කෙනාට. ස්වාමියා බිරිඳට, බිරිඳ ස්වාමියාට. මේ සවන් දීම තමයි මේ අපි මේ ප්‍රධාන වශයෙන්ම මේ ගෞරවනීය sannivedanaya කියලා හඳුන්වන්නේ. ඒ වගේම ඩොක්ටර් කලින් සඳහන් කළත් වගේ අපේ සමාජයේ අය ඇයි මේ වගේ දේවල් කතා කරන්න අකමැති? මොනවාද ඒවට තියෙන හේතු සාධක? මෙහෙමනේ සංජන, අපේ මේ සමාජය ඇතුලේ තියෙන කතා නොකරන සංස්කෘතියක්. මේක ගොඩක් වෙලාවට බලපාන්නේ මේ ගැහැණු උදවියට, කාන්තා පාර්ශවයට. එයාලා හිතනවා තමන්ගේ හැඟීම්, එයාලගේ ආශාවන්, මේ කැමැති අකමැති දේවල්, මේ දේවල් කියන්න ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. එයාලා හිතනවා අපි ගැන වැරදියට හිතයි. මෙන්න මේ වගේ දේවල්. ඇත්තටම නම් මේක හරිම වැරදි අදහසක්. මේ දේ මේ ඇති වෙලා තියෙන්නේ ලංකාව කියන්නේ ගොඩක් අර සංස්කෘතික පැත්තට බර සදාචාරාත්මක සිරිත් සුරගෙන සමාජයක් ඉඳලා. හැබැයි ඉතින් සංජන, මේ විවාහයක් ඇතුළේදී දෙන්නෙක් එකට ජීවත් වෙනකොට ලිංගික සමතුලිතතාවයන් පවත්වනකොට මේ දේට කොටු වෙනවා කියන එක ඇතුළෙන් සිද්ධ වෙන්නේ අපේ ජීවිතේ අපිට තෘප්තිමත් ලිංගික සමතුලිතතාවයක් පවත්වාගෙන යන්න බෑ කියන එක. මේකින්ද අපි අපේ ආශාවන් අනිත් කෙනාට කියන්න හැකියාව අපිට තියෙනවා. අපේ ස්වාමියාට අපේ හැකියාව, අපිට තියෙන ආශාවන්, ඒ දේවල් අපි කියන්න ඕනේ. මේක අපි මේ තරුණ පරම්පරාවේ නම් ගොඩාක් දුරට අඩු වෙලා තියෙනවා. මොකද මේ ගොඩක් මෙයාලා නවීන ලෝකයක් එක්ක සම්බන්ධ වෙන හින්දා. නමුත් ඇතැම් ගොඩක් අවස්ථාවන් වලදී මේක ගැටලුවක් විදිහට මම දකිනවා. මේ ගැටලුව අපි මගහරවා ගැනීමම
කියන්නේ sannivedanaya තමයි මේකට ප්‍රධානම සාධකය. අපි අපේ අදහස ප්‍රකාශ කිරීම අනිකාට පොඩක් සමීප වෙන්න ඕනේ. සමීප වෙලා අපේ අදහස කියන්න ඕනේ. විවෘත වෙලා. එතකොට මේක ඇතුලෙන් අපිට හොඳ ලිංගික තෘප්තිමත් භාවයක් ලබා ගන්න හැකියාව තියෙනවා අපිට. වේදේට නම් අපි අපේ මේ කතා කරන්න තියෙන බය නවත්තලා හොඳ sannivedanayak තියාගන්න ඕනේ. ඒ වගේම තමා සංජන දැන් මම මෙතනදි මේ කිව්වේ කාන්තාවන්ගේ සීමාවනේ. ඒ විතරක් නෙමෙයි පිරිමින්ටත් තියෙන ප්‍රශ්න ඇති වෙන අවස්ථා. දැන් පිරිමි පුද්ගලයා ස්වාමියා දවසේම වැඩ කරලා එයා ලොකු ස්ට්‍රෙස් එකකින් ඉන්න පුළුවන්. එයාට ලිංගිකත්වය ගැන කිසි අදහසක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී කාන්තාවන් විච අපි තේරුම් ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි දැන් මේ වර්තමාන කාලය තුළ නම් මේක ලොකු ප්‍රශ්නයක්. මොකද අපි දෙගොල්ලම වැඩට යනවනේ කාන්තාව දවසම ගෙදර ඉන්නවා කියලා කන්නේ කාන්තාව අතරට යනවා පිරිමි කෙනා يعني හස්බන්ඩ්ුත් වැඩට යනවා වයිෆුත් වැඩට යනවා. මේ වගේ අවස්ථාවන් වලදී මේ දෙදෙනා අතර ලිංගික ජීවිතය ගත කරන්න යාලා ප්ලෑන් කරන්නේ කොහොමද කියන එක ගැන හොඳ මනා sannivedanayak තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි තව වැරදි අදහසක් තියෙනවා මේ අපේ සමාජය ඇතුලේ බැන්දයින් පස්සේ දෙන්නම එක්කෙනෙක් කියන එක. නෑ. බැන්දයින් පස්සේ දෙන්නම එක්කෙනෙක් නෙමෙයිනේ. වෙනස් මානසිකත්ව දෙකක් තියෙන දෙන්නෙක් එකට ජීවත් වෙනවා කියන එක තමයි විවාහ ජීවිතයක් කියන්නේ. එතකොට එක එක්කෙනාගේ මානසිකත්වය මේ දෙන්නගේ වෙනස්. මම කැමති දෙයට මගේ හස්බන්ඩ් අකමැති වෙන්න පුළුවන්. එතකොට අපි හොඳ sannivedanayak තියෙන්න ඕනේ. ලිංගිකත්වයේදී එයා කැමති ඉරියව්වට මම අකමැති වෙන්න පුළුවන්. එතකොට අපි දෙන්න අතර කතා කරන්න ඕනේ. මම කැමති මේ ඉරියව්වට. ඔයා කැමතිද මේ ඉරියව්වට. ඔයාට පහසු කොයිකද? අපි මේ විදිහට කරොත් අපිට තෘප්තිමත් භාවයක් ලැබෙයිද කියන එක. මේ දේවල් ගැන කතා කරන්න ඕනේ. සංජන අපිට තියෙන කාල වේලාව ටිකක් අඩු හින්දා මම ටිකක් වේගෙන් කතා කරගෙන යන්නම්. ලංකාව වගේ ඉන්දියාව ලංකාව මේ රටවල් ඇතුලේ ලංකාවටත් වඩා ඉන්දියාව වගේ රටවල් ඇතුලේ මේක ටිකක් බරපතල වෙනවා. ලංකාව ඇතුලේ තියෙන උගත් සමාජය මේ හැම තැනකම. ඒ තමා විවාහයේ ඇතුලේ කාන්තාව ලිංගික හිංසනයට ලක්වීම. මේක කතා කළ යුතුම කාරණාව. ඒ කියන්නේ කාන්තාව අකමැත්තෙන් පිරිමියගේ උමනාවට සෙක්ස් කරනවා කියන එක තමයි මෙතනදී කියන්නේ. කාන්තාවට මේ අවස්ථාවේදී හැකියාව තියෙන්න ඕනි මම අකමැතියි කියන දේ කියන්න. ඒ වගේම තමයි පිරිමි කෙනා එක තේරුම් ගන්නත් ඕනේ. ඒ වගේම තමයි මේක තව අපි ඉස්සරහට කතා කරගෙන යනවා නම් අපි ලිංගික ජීවිතය ඇතුළතදී දරුවෙක් හැදීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි තෘප්තිමත් භාවය උදෙසා ලිංගිකත්වය පවත්වනවානේ. එතකොට මේ දේවල් වලදී අපි උපත් පාලන ක්‍රම ගැනත් එකිනෙකා අතර හොඳ sannivedanayak තියෙනවා. ඒ කියන්නේ එකිනෙකා අතර කතා බහ කරලා හොඳ උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ. උපත් පාලන විවිධ ක්‍රම තියෙනවානේ. එතකොට ඇත්තටම දැන් දෙදෙනෙක් අතරේ ලිංගික සමතුලිතතාවයක් පවත්වනකොට කාන්තාව නිරන්තරයෙන් උපත් පාලන ප්‍රතිපාලනය කරනවා නම් ඒකේ කාන්තාවගේ ජීවිතයට තර්ජනය. ඒකේ එයාලා දෙන්න තේරුම් ගන්න ඕනේ. ඒක ස්වාමියා තේරුම් ගන්න ඕනේ. මේක තර්ජනයක් කියන එක. එතකොට ඊට වඩා පහසු ක්‍රම තියෙනවා. කොන්ඩම් එකක් පාවිච්චි කරන්න පුළුවන්, ලූපයක් දැම්මීම වගේ දේවල් කරන්න පුළුවන්නේ. මේ දේවල් කරන්න නම් එයාලා දෙන්න අතර හොඳ අදහස් වමාරුවක් සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම තමයි එයාලා මේ ජීවිතය ගත කරනකොට එයාලට දරුවෙක් ඕනිද නැද්ද කියන එක ගැනත් හොඳ අදහසක් තියෙන්න ඕනේ. ලිංගිකත්වය අපි පාවිච්චි කරන්නේ දරුවෙක් හැදීම උදෙසාම නෙමෙයි. තෘප්තිමත් භාවය උදෙසා පාවිච්චි කරනවා. එතකොට එයාලා දෙන්නගේ අතර හොඳ අදහස් වමාරුවක් ඇතුලින් එයාලා තීරණය කරන්න ඕනේ අපි දරුවෙක් හදන්නේ මොන කාලෙදිද කියන එක. අපිට මේ කාලේ දරුවෙක් හදන්න පුළුවන්ද කියන එක ගැන අපි කතා කරන්න ඕනේ. හොඳ මේ දේ ගැන හොඳ අදහස් වමාරුවක් තියෙන්න ඕනේ. මෙන්න මේ දේවලුත් මේ ලිංගිකත්වය තුළ ගෞරවනීය sannivedanayak කියන දේවල් වලට එනවා. ඔබට ඔබගේ විවාහ ජීවිතය තුළ යම් ලිංගික ගැටලු පවතී නම් කිසිදු බයකින් හෝ පැකිලීමකින් තොරව තිරේ දිස්වන දුරකථන අංක හා සම්බන්ධ වීමෙන් ඔබට ඇති ලිංගික ගැටලු සාකච්ඡා කොට ඒවා විසඳා ගැනීමට හැකියි. ඉතින් අපි ඩොක්ටර්ට බොහෝම ස්තුතිවන්ත වෙනවා. අපේ ආරාධනය පිළිගෙන ඒ වගේම වටිනා මාතෘකාවක් ගැන කතා කරන්න අප හා එක් වුණාට. ඒ වගේම Tamanගේ වටිනා කාලයෙන් කොටසක් මේ නැරඹීමට වැය කළ අප ආදරණීය ප්‍රේක්ෂකයන්ට ස්තුතියි. ඉතින් ඊළඟ දවසෙත් මේ වගේම හරවත් මාතෘකාවක් ඔබ වෙත ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අද අපි සමුගන්නවා. ඔබ සැමට සුබදායී දවසක්.